අයිබෝන් කෙලි පිළිගන්නවා අදත් අපේ මදුවා රිවිව් YouTube channel එකට. අද අපි කතා කරනවා මේ අවුරුද්දේ අලුතෙන්ම තිරගත වුණ සාන්තනා ප්‍රප්තිරස්තු කියන තෙලුගු මූවී එක ගැන. ඉතින් මේ මූවී එකේ කතාව පැතර යනවා නම් චෛතු කියන්නේ software job එකක් කරන කොල්ලෙක්. චෛතු කල්යාණි කියලා කෙල්ලෙකුට ආදරය කරනවා. හැබැයි කල්යාණිගේ තාත්තට ඕනි කරලා තියෙන්නේ කල්යාණිව රජයේ ජොබ් එකක් කරන කොල්ලෙකුට කසාද බඳවන්න. ඊශ්වරන් ඒක නිසාම මුලින් දැම්ම චෛතුට කැමති නෑ. ඒක නිසා මේ දෙන්න පැනලා ගිහිල්ලා කසාද බඳිනවා. ළමයි කිරිය කාලෙක කල්යාණිගේ තාත්තා මේ දෙන්නව බාරගනී කියලා තමයි මේ දෙන්න හිතන්නේ. ඒත් ළමයි නැති නිසා පරීක්ෂණයක් කරලා බලනකොට තමයි චෛතු දැනගන්නේ එයාගේ ලෝ ස්පර්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ දවසේම මේ දෙන්නගේ කසාදේ කඩන්න කියලා හිතලා කල්යාණිගේ තාත්තත් මේ ගෙදරට ඇවිල්ලා කල්යාණිට හොරෙන් චෛතුට චැලෙන්ජ් එකක් කරනවා. ඒක නිසාම චෛතු එයාගේ ප්‍රශ්නය ගැන කල්යාණිගෙන් හංගනවා. ඉතින් මේක නිසා මේ දෙන්නට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඊශ්වරන් හිතුව විදියට අන්තිමට චෛතු වගේම කල්යාණි දෙන්නව වෙන් කරන්න පුළුවන් වුණාද? මේ ගැන හරියටම දැනගන්න නම් ඔයාලට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න සිද්ධ වෙනවා. වීඩියෝ එකට යන කලින් හැමදාමත් වගේ මතක් කරනවා ඔයාලට තාමත් අපේ මදුවා රිවිව් YouTube channel එක subscribe කරන්න මග හැරලා තියෙනවා නම් දැන් ඔය පහලින් තියෙන subscribe button එක එකපාරක් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒ විදිහට කරොත් එහෙම අපි මේ විදිහට දාන වීඩියෝස් කාටත් කලින්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරිනම් තවත් වැඩි කතා බහන්න නැතුව අපි යමු අදත් මේ සුපිරිම ෆිල්ම් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ජැක් කියන මල්ශාලාවට මිනි පෙට්ටියක් අරගන්න එන සයල්ව. සයල් ඇවිල්ලා ඊළඟ මිනි පෙට්ටිය ඇතුලේ ඩැනියල් කියන එයාගේ පාර්ට්නර්ගේ ඩෙඩ් බොඩි එක තියෙනවා දැකලා සයල් හොඳටම බය වෙනවා. මේ සයල් වගේම මැරිලා ඉන්න ඩැනියල් කියන්නේ ජැක්ව රවට්ටලා මරන්න ආපු කොන්ට්‍රැක්ට් කිලර්ස්ලා. ඒක නිසා ජැක් මේ වෙලාවේ සයල්වත් එයාගේ තුවක්කුවම පාවිච්චි කරලා මරලා දානවා. ඉතින් මේ වෙලාවේ ජැක්ගේ ගෝලයෝ ටික සුබ්බු වගේම චෛතු කියන දෙන්නව මෙතෙන්ට අරගෙන එනවා. ආවට පස්සේ ජැක් අහනවා කාටවත් කරදරයක් නැති ඊශ්වරන්ට ඇයි වද දුන්නේ කියලා. එතකොට මැරෙන්න බය ඉන්න සුබ්බු කියනවා චෛතු තමයි ඊශ්වරන්ගේ දුවට ආදරය කරේ කියලා. ඊට පස්සේ චෛතු කල්යාණිගේ එයාගේ ආදර කතාව ගැන ජැක්ට කියනවා. ඉතින් මේ චෛතු වගේම සුබ්බු කියන දෙන්නම software company එක වැඩ කරන දෙන්නෙක්. සුබ්බු ඒ අතරෙම UPSC exam එකත් පාස් වෙන්න උත්සාහ කරනවා. එක දවසක් චෛතු සුබ්බුව exam center එකට ගිහිලා දානවා. එතකොට තමයි චෛතු ඉස්සෙල්ලාම කල්යාණිව දකින්නේ. කල්යාණිව දැක ගමම චෛතුගේ හිතේ කල්යාණි ගැන කැමැත්තක් ඇති වෙනවා. ඉතින් කල්යාණි මදුරයි වල ඉඳන් තමයි මේ exam එකට ඇවිල්ලා තියෙන්නේ. ඒත් අන්තිම මොහොතේ තමයි කල්යාණි දැනගන්නේ එයා වැරදි exam center එකට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. කල්යාණි එක නිසා එයාගේ exam center එකට යන්න එතනම හිටියේ චෛතුගෙන් lift එකක් ඉල්ලනවා. ඉතින් චෛතුත් ඒකට කැමති වෙලා අන්තිම මොහොතේ චෛතු විසින් කල්යාණිව ඒ එක්සෑම් සෙන්ටර් එක ළඟට එක් කරගෙන යනවා. ඒත් ඉතින් කල්යාණි හදිස්සියෙටම චෛතුට වචනයක්වත් කතා නොකර ඒ එක්සෑම් සෙන්ටර් එක ඇතුළට යනවා. චෛතු ඒක නිසා එක්සෑම් එක ඉවර වෙනකල්ම එතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. එතකොට කල්යාණි චෛතුව ගණන් ගන්න නැතුව එතනින් යනකොට චෛතුම කල්යාණිට කතා කරනවා. එතකොට චෛතුව අඳුර ගන්න කල්යාණි ලිෆ්ට් එක දුන්න එකට චෛතුට ස්තුති කරනවා. එතකොට කල්යාණිගෙන් තව ලිෆ්ට් එකක් ඕනිද කියලා අහන චෛතු කල්යාණිගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. හැබැයි ඉතින් කල්යාණි ඒ වෙනුවට ලිෆ්ට් එක දුන්න එකට චෛතුට සල්ලි දෙනවා. ඉතින් මේ වෙලාවේ චෛතුට එයාගේ යාළුවා සුබ්බුගෙන් කෝල් එකක් එනවා. චෛතුවේ කෝල් එක පැත්තකට ගිහලා ආන්සර් කරන ටිකට කල්යාණි එතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ චෛතු මේ කතාව එපාර්ට්මන්ට් එකට ඇවිල්ලා සුබ්බුට කිව්වත් සුබ්බු ඒක විශ්වාස කරන්නේ නැහැ. චෛතු ඒක නිසා වීඩියෝ කෝල් එකක් අරගෙන සිඩ්නි වල ඉන්න එයාගේ අක්කට ඒ ගැන කියනවා. ඉතින් චෛතු කියන්නේ කෙල්ලොන්ට කතා කරන්න ගොඩක් බය කොල්ලෙක් නිසා අක්කටත් ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි. හැබැයි මස්සිනා විශ්වාස කරනවා චෛතු ඇත්තටම කල්යාණිට කැමතියි කියලා. ඒක නිසා චෛතු ඇත්තටම කල්යාණිට ආදරය කරනවා නම් එයාව කොහෙදි හරි ආපහු හම්බ වෙයි කියලා මස්සිනා කියනවා. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා යනවා. සුබ්බු එක දවසක් ඔෆිස් එකට වෙලා මැට්‍රිමොනි සයිට් එක කෙල්ලෝ වගේක් බල ඉන්නවා. එතකොට එයා කල්යාණිගේ ෆොටෝ එක දකිනවා. ඒත් එකම චෛතුත් කල්යාණිගේ ප්‍රොෆයිල් එක දැකලා කල්යාණිව සුබ්බුට සෙට් වෙන්නේ නැහැ කියලා සුබ්බුට කියනවා. ඒත් ඉතින් සුබ්බු කල්යාණිට කැමතියි කියලා රික්වෙස්ට් එකක් යවනවා. හැබැයි ඒ තප්පරෙන්ම කල්යාණි සුබ්බුව රිජෙක්ට් කරනවා. ඊට පස්සේ චෛතු ගිහිල්ලා ඒ මැට්‍රිමොනි සයිට් එකේ ප්‍රොෆයිල් එකක් හදලා කල්යාණිට රික්වෙස්ට් එකක් එක්ක මැසේජ් එකක් යවනවා. ඊට පස්සේ තමයි චෛතු යාළුවන්ට කියන්නේ එයා එදා දැක්ක කෙල්ල තමයි මේ කල්යාණි කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන කල්යාණි මීට් වෙමුද කියලා අහලා මදුරයි වල තියෙන රෙස්ටෝරන්ට් එක ලොකේෂන් එකක් චෛතුට එවනවා. ඉතින් ඒ අනුව මදුරයි වලට යන චෛතු කල්යාණි ලොකේෂන් එක එව්ව රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා කල්යාණි එනකල් බලාගෙන ඉන්නවා. එතකොට ඒ ළඟ ටේබල් එක ඉන්න අංකල් කෙනෙක් බලෙන්ම වගේ චෛතුත් එක්ක කතා කරනවා. ඊශ්වරන් හිමීට කතා කරන ගමන් චෛතුගේ පවුලේ විස්තර වගේම එයා කරන ජොබ් එක ගැන අහනවා. ඊට පස්සේ ඊශ්වරන් චෛතුගේ සේවින් ගැන අහනවා.
එතකොට මේ දවස්වල වියදම් වැඩි නිසා ඒ කාලේ මිනිස්සු වගේ සල්ලි ඉතුරු කරන්න බෑ කියලා චෛතු කියනවා. එතකොට චෛතු වගේ කෙනෙකුට කවදාවත්ම තාත්තා කෙනෙක් කෙල්ලෙක්ව කසාද බඳින්න කැමති නෑ කියලා ඊශ්වරන් කියනවා. එතකොට චෛතු කියනවා එයාට කෙල්ලගේ තාත්තගේ කැමැත්තෙන් වැඩක් නෑ, කෙල්ල කැමති නම් පැනලා ගිහිල්ලා හරි කසාද බඳිනවා කියලා. එතකොට තමයි ඊශ්වරන් කියන්නේ එයා කල්යාණිගේ තාත්තා කියලා. ඉතින් තාත්තා තමයි කල්යාණිට හොරෙන් එයාගේ ප්‍රොෆයිල් එකක් මැට්‍රිමොනි සයිට් එකේ හදලා තියෙන්නේ. කල්යාණි විදිහටම මෙහෙට එන්න කියලා චෛතුට මැසේජ් කරලා තියෙනෙත් මේ ඊශ්වරන්ම තමයි. ඉතින් මේ ඉන්නේ කල්යාණිගේ තාත්තා කියලා දැනගත්තම චෛතු ඒකෙන් ෂේප් වෙන්න උත්සාහ කරනවා. එතකොට ඊශ්වරන් කියනවා ලොකු ගාණක් හම්බ කරත් ඉතුරුවක් කරන්නේ නැති හින්දා තමයි එයා කල්යාණිට සොෆ්ට්වෙයාර් කරන කොල්ලන්ව බලන්න නැත්තේ කියලා. එයා කරපු ජොබ් එක නිසා සල්ලිවල අගේ දන්නවා කියලා ඒකයි ඊශ්වරන් කල්යාණිට රජයේ ජොබ් එකක් කරන කොල්ලෙක් බලන්න කියනවා. නිකන් ටයිප් කරන ජොබ් එකකට එච්චර ලොකු පඩියක් හම්බ වෙලත් සල්ලිවල තියෙන අගේ දන්නේ නැති එකට ඊශ්වරන් චෛතුට බනිනවා. එයා චෛතුව ගෙන්නුවේ ආයේ කල්යාණිගේ පස්සෙන් එන්න එපා කියලා කියන්න කියලා ඊශ්වරන් කියනවා. එතකොට චෛතු එයාලා කරනවා වගේ නිකන් ටයිපින් ජොබ් කරන සොෆ්ට්වෙයාර් කට්ටිය නැත්තම් රජයේ කට්ටියට පඩියක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා ඊශ්වරන්ට කියලා එතනින් යනවා. ඉතින් චෛතු මෙහෙම අවුලෙන්ම යනකොට මගදී පාර මැද මිනිස්සු වගේක් ඉන්නවා දැකලා වාහනේ නතර කරනවා. එතකොට ප්‍රසව වේදනාව ආව කෙනෙක් පාරේ වැටිලා ඉන්නවා දැකලා චෛතු එයාගේ කාර් එකෙන් ඒ ලේඩිව හොස්පිටල් එකට අරගෙන යනවා. එතකොට තමයි මේ ලේඩිව හොස්පිටල් එකට අරගෙන යන්න ත්‍රිවිල් එකක් කතා කරගෙන කල්යාණි එයාගේ යාළුවත් එක්ක බයික් එකෙන් මෙතෙන්ට එන්නේ. එයාව කාර් එකේ අරගෙන ගියා කියලා එතන හිටිය මිනිස්සු කිව්වම කල්යාණි ඒ කාර් එක ෆලෝ කරගෙන යනවා. චෛතු හොස්පිටල් එකට ගිහිල්ලා ඒ ගෑනු කෙනාව ඇඩ්මිට් කරලා එයාගේ මෙඩිසින් අරගෙන එන්න යනවා. එතකොට තමයි කල්යාණි හොස්පිටල් එකට එන්නේ. ඒ වෙලාවේ නර්ස් කෙනෙක් කල්යාණිට ඒ ගෑනු කෙනාගේ බඩු ටික දුන්නාම ඒකෙන් ඒ ගෑනු කෙනාගේ මහත්තයාගේ නම්බර එක හොයාගන්න කල්යාණි ඒ කෙනාට කෝල් කරලා මෙතෙන්ට ගෙන්න ගන්නවා. ඉතින් ටික වෙලාවකින් ඒ ගෑනු කෙනාට ළමයා හම්බ වුණා කියලා කතා කරාම දෙපැත්තේ හිටිය කල්යාණි වගේම චෛතු දෙන්නම එතෙන්ට යනවා. එතකොට තමයි කල්යාණි දැනගන්නේ ඒ ගෑනු කෙනාව හොස්පිටල් එකට අරගෙන ඇවිල්ලා එයාගේ ජීවිතේ බේරුවේ චෛතු කියලා. ඊට පස්සේ කල්යාණි අහනවා චෛතු මෙහි මොනවද කරන්න කියලා. එතකොට මට මේ ජොබ් එකක් හම්බ වුණා කියලා චෛතු බොරුවක් කියනවා. ඉතින් චෛතු මෙහෙට අලුත් කෙනෙක් නිසා මොනවාරි උදව්වක් ඕනි වුණොත් එයාට කතා කරන්න කියලා කල්යාණි එයාගේ ෆෝන් නම්බර් එක චෛතුට දීලා යනවා. ඉතින් මේකෙන් පස්සේ මේ දෙන්නා මැසේජ් කරන්න, කෝල් කරන්න පටන් අරගෙන විටින් විට හම්බ වෙන්නත් පටන් ගන්නවා. චෛතු ඉතින් චෙන්නයි වල හිටියත් මදුරයි වල ඉන්නවා වගේ නිතරම කල්යාණිව හම්බ වෙන්න යනවා. මෙහෙම කාලයක් ගත වෙනකොට කල්යාණි වගේම චෛතු දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. ඒ දවසක් මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවය ගැන කල්යාණිගේ තාත්තා ඊශ්වරන් දැනගන්නවා. ඒක නිසා ඊශ්වරන් කල්යාණිට කියනවා එයා කලින්ම චෛතුව මීට් වෙලා තියෙනවා කියලා. ඒ වගේම චෛතු මදුරයි වල ජොබ් එකක් කරනවා කියලා කල්යාණිට මෙච්චර කාලයක් බොරු කිව්වා කියලා චෛතු කියන්නේ වංචාකාරයෙක් කියලා එයා කල්යාණිව එතනින් එක් කරගෙන යනවා. ඉතින් ඒකෙන් පස්සේ කල්යාණිගේ ෆෝන් එක තෝෆ් නිසා ඊළඟ දවසේ චෛතු සුබ්බුත් එක්ක කල්යාණිගේ ගෙවල් ළඟට යනවා. ඊශ්වරන් ඒක නිසා තමයි ජැක්ගේ ගෝලයන්ට කියලා මේ දෙන්නව ජැක්ගේ ළඟට යවලා තියෙන්නේ. ඉතින් මේ ජැක් ඉස්කෝලේ යන කාලෙදී කෙල්ලෙකුට ආදරය කරලා තියෙනවා. ඒත් ඒක දැනගෙන ඊශ්වරන් ඒ කෙල්ලගේ අතින් ජැක්ගේ අතේ රාකී එකක් ගැට ගහලා තියෙනවා. ඒක නිසා ජැක් කියනවා ඒකට ඊශ්වරන්ගෙන් පලි ගන්න වෙලාව ආවා කියලා. ජැක් ඊට පස්සේ ඊශ්වරන්ට කෝල් කරලා කියනවා චෛතුලා ආපහු කල්යාණිට වද දෙන්න එන්නේ නැහැ කියලා. ඒත් කල්යාණිව කාමරේ හිර කරලා තියෙන එක නම් හොඳ දෙයක් නෙමෙයි කියලා ජැක් කියනවා. ඊශ්වරන් ඒක නිසා කල්යාණිව ලයිබ්‍රරියට ගිහිල්ලා පාඩම් කරන්න කියලා එළියට යවනවා. එතකොට බයික් එකේ පංචර් එකක් නිසා පාරට ගිය කල්යාණිව ජැක්ගේ ගෝලියව ජැක්ගේ තැනට අරගෙන යනවා. එතකොට තමයි කල්යාණි එයාගේ තාත්තා චෛතුලාට කරපු දේවල් දැනගන්නේ. කල්යාණි කියනවා එයා කොහොම හරි කරලා තාත්තව කැමති කරව ගන්නම් කියලා. එතකොට ජැක් කියනවා මේකට තියෙන එකම විසඳුම තමයි දෙන්න පැනලා ගිහිල්ලා කසාද බඳින එක කියලා. ඒත් මේ කල්යාණිට එයාගේ තාත්තා විතරයි ඉන්නේ. ඒක නිසා කල්යාණි ඒ දෙයට කැමති වෙන්නේ නැහැ. එතකොට ජැක් කියනවා කල්යාණිට තාත්තවයි චෛතුවයි දෙන්නවම ඕන්නම් පැනලා ගිහිල්ලා කසාද බඳින්න කියලා. ඊට පස්සේ කල්යාණිට ළමයෙක් ඉන්න කාලෙක තාත්තා අනිවාර්යයෙන්ම චෛතු වගේම කල්යාණි දෙන්නව බාරගනී කියලා ජැක් කියනවා. ඊට පස්සේ මේ දෙන්න චෙන්නයි වලට ගිහිල්ලා කසාද බැඳලා සතුටෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒත් කල්යාණි එයාගේ තාත්තා ගැන නිතරම දුක් වෙනවා. ඒක නිසා කල්යාණි නිතරම ගෙදර වැඩ කරන කෙනාට කෝල් කරලා තාත්තව හොඳට බලා ගන්න කියනවා. ඉතින් මෙහෙම මාස 6ක් ගත වෙලා ගියත් එයා ප්‍රෙග්නන්ට් උනේ නැති එකට කල්යාණි ගොඩක් දුක් වෙනවා. ඒක නිසා කල්යාණි චෛතුත් එක්ක ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න යනවා. එතකොට එතනින් කල්යාණි වගේම චෛතු දෙන්නව පරීක්ෂණ වගේකට අරගන්නවා. ඉතින් චෛතු එකෙන් පස්සේ ඔෆිස් එකට යනවා. චෛතු කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. එයාට එයාගේ බොස් අමාරු ප්‍රොජෙක්ට් එකක් මාස 3ක් ඇතුළත ඉවර කරන්න කියනවා. ඒත් ඒ ප්‍රොජෙක්ට් එක මාස 3ක් ඇතුළත කරන්න ගොඩක් අමාරු එකක් නිසා චෛතු වගේම සුබ්බු දෙන්න ගොඩක් අවුල් යනවා.
ඉතින් කල්යාණිගේ තාත්තගේ ගෙදර වැඩ කරන්න ඉන්න නන්බි එකපාරටම ගෙදරට ඇවිල්ලා කතා කරාම කල්යාණි ගොඩක් පුදුම වෙනවා. නන්බි එතකොට කියනවා කල්යාණිගේ තාත්තත් එක්ක එයා වෙන වැඩකට චෙන්නයි වලට ආවා කියලා. ඉතින් තාත්තා එළියේ ඉන්නේ කියලා දැනගත්ත ගමන්ම කල්යාණි එයාගේ තාත්තගේ ළඟට දුවගෙන යනවා. එතකොට තාත්තා කියනවා එයාට කල්යාණිව අමතක කරලා ඉන්න බැරි නිසා තමයි එයාම කල්යාණිව හොයාගෙන ආවේ කියලා. ඉතින් තාත්තම එයාව හොයාගෙන ආව එකට කල්යාණි ගොඩක් සතුටු වෙනවා. ඉතින් හොස්පිටල් එකෙන් කෝල් එකක් ආවේ නැති නිසා චෛතු වැඩ ඉවර වෙලා හොස්පිටල් එකට ගිහිල්ලා ඒ ડોක්ටර්ව හම්බ වෙනවා. ડોක්ටර් එතකොට කියනවා කල්යාණිගේ රිපෝට් වල කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි චෛතුගේ ස්පර්ම් කවුන්ට් එක ගොඩක් අඩුයි කියනවා. එතකොට චෛතු අහනවා ස්පර්ම් කවුන්ට් එක කොච්චර අඩුයිද කියලා. කල්යාණි ගැප් ගන්න නැති තරමටම ඒක ගොඩක් අඩුයි කියලා ડોක්ටර් කිව්වාම චෛතුට ඒකට ගොඩක් අවුල් යනවා. ડોක්ටර් එතකොට කියනවා මාස 3කට සැරයක් අලුතෙන් ස්පර්ම් නිපදවනවා කියලා. ඒක නිසා තව මාස 3ක් බලලා ඒත් කවුන්ට් එක අඩු නම් විතරක් ස්පර්ම් කවුන්ට් එක ඉන්ක්‍රීස් කරන්න ට්‍රීට්මන්ට් පටන් ගමු කියනවා. ඉතින් චෛතු මේ දේවල් අහලා ගොඩක් අවුලෙන් ගෙදරට යනකොට තමයි දකින්නේ කල්යාණිගේ තාත්තා ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ කල්යාණි චෛතුව එක් කරගෙන ඇවිල්ලා තාත්තත් එක්ක කතා කරන්න කියනවා. එතකොට ඊශ්වරන් කල්යාණි ඉන්න තැන චෛතුට ගොඩක් හොඳින් කතා කරනවා. හැබැයි කල්යාණි නැති වෙනකොට ඊශ්වරන් චෛතුට හොඳටම බනිනවා. ඊශ්වරන් කියනවා චෛතු කල්යාණිව රවට්ටලා කසාද බැන්දේ ඊශ්වරන්ගෙන් පලි ගන්න කියලා. ඒක නිසා ඊශ්වරන් දවස් 100ක් ඇතුළත කල්යාණිව චෛතු රවට්ටනවා කියලා ඒත්තු ගන්නලා කල්යාණිව චෛතුගෙන් වෙන් කරවලා ආපහු ගමට එක් කරගෙන යනවා කියනවා. චෛතු කල්යාණිට ආදරය කරනවා නම් කල්යාණි කවදාවත් චෛතුව දාලයන් නැති විදිහට හැසිරෙන්න බලන්න කියලා ඊශ්වරන් චෛතුට චැලෙන්ජ් එකක් කරනවා. ඉතින් කල්යාණි මේ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඉතින් ටික වෙලාවකින් කල්යාණි චෛතුට කතා කරලා කියනවා තාත්තා ඒ කටියට සමාව දීලා මෙහෙම ආව එකට එයාට ගොඩක් සතුටුයි කියලා. ඒක නිසා තාත්තා හිත රිදෙන දෙයක් කිව්වත් ඒව වැඩි ගණන් ගන්න එපා කියලා කල්යාණි චෛතුට කියනවා. ඊට පස්සේ කල්යාණි ටෙස්ට් එකේ රිසල්ට් එක ගැන අහනවා. එතකොට චෛතු කල්යාණිට එයාගේ ප්‍රශ්නේ ගැන කියන්නේ නැතුව ටෙස්ට් රිපෝට් වල කිසිම අවුලක් නැහැ කියලා එයාට බොරු කියනවා. ඊට පස්සේ ආපහු ඊශ්වරන් ළඟට ගිහිල්ලා චෛතු අහනවා එයා මේ චැලෙන්ජ් එකෙන් දිනුවොත් මොකද කරන්න කියලා. එතකොට ඊශ්වරන් කියනවා එහෙම වුණොත් එයා චෛතුගේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ඉල්ලනවා කියලා. ඒත් ඊශ්වරන් දිනුවත් කල්යාණිව ගමට එක් කරගෙන ගිහිල්ලා ඊශ්වරන් කැමති කොල්ලෙකුට කසාද බන්දවලා දෙනවා කියනවා. ඊශ්වරන් මේ දවස් 100ම ගෙදරට වෙලා කල්යාණිව එක් කරගෙන තමයි ආපහු ගමට යන්නේ කියනවා. චෛතු ඒක නිසා ඊශ්වරන්ගේ මේ චැලෙන්ජ් එක බාර ගන්නවා. මේ වෙලාවේ චෛතු හංගගෙන හිටිය රිපෝට් එක බිමට වැටෙනවා. නන්බි ඒක දැකලා චෛතුර කිව්ව නිසා චෛතු ඉක්මනට ඒකත් අරගෙන රූම් එකට යනවා. ඉතින් මේ දෙන්නගේ මේ සටන දන්නේ නැති කල්යාණි තාත්තගේ චෛතුගේ අතර කිසිම රණ්ඩුවක් ඇති වෙන්න හොඳ නෑ කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඊශ්වරන් ඊට පස්සේ නන්විව ආපහු ගමට යවනවා. ඉතින් ඊළඟ දවසේ චෛතු ඊශ්වරන් කිව්ව කතාව ගැන සුබ්බුට කියනවා. චෛතු බය වෙනවා ටෙස්ට් රිපෝට් එක ගැන ඊශ්වරන් දැනගත්තොත් එයා ඒකම හේතුවක් කරගෙන එයාගෙන් කල්යාණිව වෙන් කරයි කියලා. කල්යාණි මේ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා හිටියානම් ඊශ්වරන් ඒ දෙන්නව වෙන් කරන්න හිතන්නේවත් නැති වෙයි කියනවා. ඒ දැන් කල්යාණිව එයාගේ ළඟ ජීවිත කාලෙම තියාගන්න ඕන නම් කොහොම හරි මේ දවස් 100 ඇතුළත කල්යාණිව ප්‍රෙග්නන්ට් කරන්න ඕනි කියලා චෛතු කියනවා. ඉතින් මේ චෛතු නොන් වෙජ් නැතුව කෑම කන්න බැරි කෙනෙක්. ඒත් කල්යාණි එයාගේ තාත්තා වෙජිටේරියන් කෙනෙක් නිසා වෙජිටේරියන් කෑම විතරක් හදනවා. එයා චෛතුට කියනවා තාත්තා මෙහෙ ඉන්නකල් විතරක් වෙජිටේරියන් කෑම කමු කියලා. ඊට පස්සේ චෛතු බොන්න ගියාම කල්යාණි තිබ්බ බෝතල් ඔක්කොම අයින් කරලා තාත්තා මෙහෙ ඉන්නකල් බොන්න ඒ සිගරට් බොන්න එපා කියලා චෛතුට කියනවා. ඊට පස්සේ තාත්තට AC නැතුව නිදා ගන්න බෑ කියලා එයාලගේ රූම් එක කල්යාණි එයාගේ තාත්තට ඉන්න දෙනවා. ඒක නිසා මේ දෙන්න එදා රෑ වෙලා සාලේ මෙට්ටයක් දාගෙන තමයි නිදාගන්නේ. ඒත් මේ දෙන්නට ලඟ වෙන්න බැරි වෙන්න ඊශ්වරන් විටින් විට වතුර ගන්න එනවා වගේ කාමරෙන් එළියට එනවා. ඒක නිසා ඒකට අවුල් ගන්න චෛතු සෝෆා එකට ගිහලා නිදාගත්තත් එයාට ඒකේ හරියට නිින්ද යන්නේ නැහැ. ඉතින් සුබ්බ විසින් චෛතුගේ ලෝ ස්පර්ම ප්‍රශ්නේ ගැන බොස්ට කියලා තියෙනවා. බොස් එක නිසා එයා දන්න බ්‍රහ්මරම් කියලා ડોක්ටර් කෙනෙක්ව රෙකමන්ඩ් කරනවා. චෛතු ඒක නිසා සුබ්බුත් එක්ක බ්‍රහ්මරම්ව හම්බ වෙන්න යනවා. එතකොට බ්‍රහ්මරම් ඉස්සෙල්ලාම චෛතුට ලොකු බිලක් එක්ක මෙඩිසින් ගොඩක් දෙනවා. ඊට පස්සේ එයා චෛතුව යෝගා කරන තැනට එක් කරගෙන යනවා. චෛතු හැමදාම මෙතෙන්ට ඇවිල්ලා යෝගා කරන්න ඕනි කියලා ඒ කරන්න ඕනි යෝගා ටික ලේකා විසින් චෛතුට කරලා පෙන්නනවා. ඒකට ලොකු බිලක් එක්කම යෝගා කිට් එකක් බ්‍රහ්මරම් චෛතුට දෙනවා. බ්‍රහ්මරම් ඊට පස්සේ චෛතුට හෙල්දි කෑම කන්න කියලා ග්‍රොසරි බඩු වගේක් එක්ක ලොකු බිලක් දෙනවා. ඒ වගේම චෛතු මෙතනින් පස්සේ අන්ඩර්වියර්ස් වල ඉඳන් ෂූස් වෙනකම්ම බ්‍රහ්මරම් දිනේව විතරයි පාවිච්චි කරන්න ඕනි කියලා ඒකට ලොකු බිලක් චෛතුට දෙනවා. ඒත් ඒ වෙනකොට චෛතුගේ කාඩ් එකේ සල්ලි ඔක්කොම ඉවර වුණ නිසා බ්‍රහ්මරම් ඒ බිල චෛතුට ගෙවීමේ ක්‍රමයට ගෙවන්න දෙනවා. ඊට පස්සේ ගෙදර යන චෛතු කල්යාණට කියනවා කල්යාණිගේ තාත්තව දැක්කට පස්සේ එයාත් හෙල්දි විදිහට කාලා බීලා හෙල්දි විදිහටම ඉන්න තීරණය කරා කියලා. ඒ දේ ඇහුවට පස්සේ කල්යාණි ගොඩක් සතුටු වෙනවා. ඒත් මේ වගේ දේවල් කරලා කල්යාණිව රවට්ටන්න බෑ කියලා ඊශ්වරන් පස්සේ චෛතුට බනිනවා.
ඒත් එතනින් පස්සේ චෛතු අකමැත්තෙන්ම බ්‍රහ්මරම් කිව්ව විදිහටම හෙල්දි විදිහට කන්න බොන්න, අඳින්න, යෝගා කරන්න, මෙඩිසින් බොන්න හැමදේම පටන් ගන්නවා. ඒ වගේම ඊශ්වරන් නැති හැම වෙලාවකම චෛතු කල්යාණයට ලං වෙනවා. මේම කාලේ ගත වෙන අතරේ ඊශ්වරන් අලුතෙන් ටීවී එකක් අරගන්න ඕනේ කියලා එක එක ප්‍රශ්න අදින්න හැදුවත් චෛතු ගොඩක් අමාරුවෙන් ඒවා ෂේප් කරගන්නවා. ඒත් ඒකට අන්තිමට ඊශ්වරන්ම ගෙදරට අවශ්‍ය කරන බඩු හැම දෙයක්ම අලුතෙන්ම අරගෙන එනවා. ඒක තාත්තගේ ආසාව කියලා තාත්තට මුකුත් කියන්න එපා කියලා කල්යාණි චෛතුට කියනවා. ඒකෙන් පස්සේ මේ කට්ටිය එක දවසක් යාළුවෙකුගේ බර්ත්ඩේ පාටි එකට යනවා. එතකොට සුබ්බු චෛතුට තියෙන ප්‍රශ්න ගැනයි එයා කරන ට්‍රීට්මන්ට් ගැනයි ඔෆිස් එකේ හැමෝටම කියනවා. ඒක නිසා චෛතු ඊළඟ දවසේ ඔෆිස් එකට ගියාම හැමෝම කට්ටිය චෛතුට ඒ ලෙඩේට උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟ දවසේ යෝගා කරන්න බ්‍රහ්මරම්ගේ සෙන්ටර් එකට ගියාම චෛතුට ජැක්ව එතනදී හම්බ වෙනවා. ජැක්ටත් ඒ වගේම ප්‍රශ්නයක් තියෙන නිසා තමයි එයත් මේ වගේ ට්‍රීට්මන්ට් වලට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සුබ්බු ඊළඟ දවසේ රෑ වෙලා කොලෙජ් එකේ රීයුනියන් පාටි එකට යනවා. එතකොට ඒ පාටි එකට චෛතු කල්යාණි දෙන්නත් එක්ක ඊශ්වරනුත් එනවා. ඉතින් ඊශ්වරන් ප්‍රශ්නයක් ඇති කරන්නම තමයි මේ පාටි එකට ආවේ කියලා එයාව කොහොම හරි ෂේප් කරගන්න කියලා චෛතු සුබ්බුට කියනවා. ඉතින් මේකේ ඉන්න කොල්ලෙක් චෛතුත් එක්ක තරහින් ඉන්න කියලා දැනගෙන ඊශ්වරන් ඒ කොල්ලගෙන් ඒ ගැන අහනවා. ඒත් ඒකට හේතුව කියන්න කලින් බීලා වැඩි වෙලා ඉන්න ඒ කොල්ල වැටෙනවා. ඒත් ඒ කොල්ල ඇත්ත කිව්වා වගේ ඊශ්වරන් සුබ්බුට පේන රඟපානවා. එතකොට කොලේජ් කාලේ චෛතු ශාන්තිට ආදරය කරපු එක ඒ කොල්ලා මොකටද ඔයාට කියන්නේ කියලා සුබ්බු ඊශ්වරන්ගෙන් අහනවා. ඒකෙන් ඊශ්වරන් ශාන්ති ගැන දැනගන්නවා. ටික වෙලාවකින් ශාන්ති එයාගේ හස්බන්ඩ් රාකේෂ් එක්ක මෙතෙන්ට එනවා. එතකොට එතෙන්ට එන ඊශ්වරන් කල්යාණට කියනවා ශාන්ති කියන්නේ චෛතුගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. චෛතුගේ අක්කාගේ දුවගේ නමත් ශාන්ති. ඉතින් චෛතුගේ ගෙදර Wi-Fi පාස්වර්ඩ් එකේ ඉඳන් ගෙදර නම වෙනකම්ම ශාන්ති කියන නම තමයි චෛතු පාවිච්චි කරලා තියෙන්නේ. ඒක දැනගත්තම කල්යාණට වගේම රාකේෂ් දෙන්නට අවුල් ගිහිල්ලා මේ දෙන්නත් එක්ක රණ්ඩු කරගන්නවා. එතකොට ඒ රණ්ඩු නතර කරන්න සුබ්බ කොලේජ් කාලේ තිබ්බ වෙන කට්ටියගේ ලව් එෆෙයාර් ගැන කියනවා. ඒක නිසා මේ පාටි එකට ආව ගොඩක් පවුල් වල කට්ටිය රණ්ඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් චෛතු වගේම කල්යාණි දෙන්නගේ අතර රණ්ඩුවක් ඇති කරපු එකට ඊශ්වරන් ගෙදර ගිහිල්ලා ගොඩක් සතුටු වෙනවා. කල්යාණි ගෙදරට ආව ගමම්ම ශාන්ති ගැන අහලා චෛතුත් එක්ක රණ්ඩු කරන්න ගන්නවා. එතකොට චෛතු කියනවා කොලේජ් කාලේ ශාන්තිට ක්‍රෂ් එකක් විතරයි තිබ්බේ. ඒ දෙන්නගේ අතරේ කිසිම එෆෙයාර් එකක් තිබ්බේ නෑ කියලා. එහෙනම් අක්කගේ දුවගේ නමේ ඉඳන් ගෙදර වෙනකම්ම ශාන්තිගේ නම දැම්මේ ඇයි කියලා කල්යාණි අහනවා. එතකොට තමයි චෛතු කියන්නේ ශාන්ති කියන්නේ චෛතුගේ අම්මගේ නම කියලා. ඒ දේහකට පස්සේ තමයි කල්යාණිගේ කේන්තිය නැති වෙන්නේ. ඊට පස්සේ කල්යාණි අහනවා මේක හැර චෛතු කල්යාණිගෙන් හංගපු තව මොනවා හරි තියෙනවද කියලා. හැබැයි චෛතු ඒත් එයාගේ ස්පර්ම ප්‍රශ්නේ ගැන කල්යාණිට කියන්නේ නැහැ. ඉතින් ඊළඟ දවසේ ඊශ්වරන්ගෙන් පලිගන්න නෙමේ චෛතු කල්යාණිව කසාද බැන්ද කියලා දැනගනත් දැන් ඇයි ඒ දෙන්නව වෙන් කරන්න හදන්නේ කියලා චෛතු ඊශ්වරන්ගෙන් අහනවා. තව දවස් 10කින් ඊශ්වරන් පරාද වුණාම ඒකටත් කේන්තියටම ඒ දෙන්නව වෙන් කරන්න උත්සාහ කරයි කියලා එහෙම කරන්න එපා කියලා චෛතු ඊශ්වරන්ට කියනවා ඒ ගැන ටිකක් කල්පනා කරලා බලන්න කියලා. ඊට පස්සේ ඒ ගැන හොඳට කල්පනා කරන ඊශ්වරන් ආපහු ගමට යන්න තීරණය කරනවා. ඊට පස්සේ එයාගේ බෑග් එක සූදානම් කරන්න ඇඳුම් ටික අරගන්න යනකොට චෛතු කබඩ් එකේ හංගලා තිබ්බ රිපෝට් ෆයිල් එක බිමට වැටෙනවා. ඒ ඊශ්වරන් ඒ ෆයිල් එක ආපහු කබඩ් එකෙන් තියලා එයාගේ බෑග් එක සූදානම් කරගන්නවා. ඉතින් තාත්තා එකපාරටම ගමට යන සූදානම් වෙනවා දැකලා ඒකට ගොඩක් අවුල් යන කල්යාණි තාත්තගෙන් අහනවා චෛතු මොනවා හරි කිව්වද කියලා. එතකොට එහෙම දෙයක් නෑ කියලා එයාට හදිසි වැඩ වගේක් තියෙන නිසා ගමට යන්න පිටත් වෙන්නේ කියලා ඊශ්වරන් කල්යාණට සමු දීලා ගමට යන්න පිටත් වෙනවා. ඉතින් මේ දෙයට අවුල් ගන්න කල්යාණි චෛතුට කෝල් එකක් අරගන්නවා. ඒත් එයාගේ ප්‍රොජෙක්ට් එක ලොකු අවුලක් නිසා ප්‍රශ්න ගොඩක ඉන්න චෛතු ඒ කෝල් එක ආන්සර් කරන්නේ නෑ. ඉතින් ඊශ්වරන් යනකොට එයාට මගදී ජැක්ව හම්බ වෙනවා. එතකොට කිසිම දෙයක් ගැන දන්නේ නැති ජැක් චෛතුගේ ප්‍රශ්නේ ගැනයි ඒකට ට්‍රීට්මන්ට් ගන්න එක ගැනයි ඊශ්වරන්ට කියනවා. ඒක නිසා ඊශ්වරන් චෛතුට කෝල් එකක් අරගන්නවා. එයා චෛතුට කතා කරලා කියනවා ජැක් එයාට හැම දෙයක්ම කිව්වා කියලා. ඒ ප්‍රශ්නේ ඊශ්වරන්ට දෙන්නව සදාටම වෙන් කරන්න ඇති කියනවා. ඒත් ඊශ්වරන් චෛතුගේ ප්‍රශ්නේ ගැන කල්යාණට කියන්නේ නෑ කියනවා. චෛතු කල්යාණට මොනවා කිව්වත් කමක් නෑ කියලා හෙට උදේ වෙනකොට කල්යාණේ ඊශ්වරන්ගේ ළඟට එන්න ඕනි කියලා ඊශ්වරන් කියනවා. චෛතු විශ්වාස කරලාව කල්යාණට අසාධාරණයක් කරන්න නැතුව ඒ දේ හරියට කරන්න කියලා ඊශ්වරන් චෛතුට කියනවා. ඉතින් රාම් මේ වෙලාවේ එයාගේ වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා නිවාඩු ඉල්ලන්න එනවා. එතකොට ප්‍රොජෙක්ට් එක ඩෙඩ්ලයින් එකේ තියෙන නිසා වයිෆ් ප්‍රෙග්නන්ට් එකට බොරුවට නිවාඩු ගන්න එන්න එපා කියලා චෛතු රාම්ට බනිනවා. රාම් එතකොට චෛතුට තාත්තා කෙනෙක් වෙන්න බැරි නිසා ඒ වේදනාව දැනෙන්නේ නැහැ කියලා එයාට බනිනවා. ඒක නිසා චෛතු රාම්ට පහර දෙනවා. ඒක නිසා බොස් අන්තිමට චෛතුට නිවාඩුවක් අරගන්න කියලා ඔෆිස් එකෙන් එළියට යවනවා. ඊට පස්සේ බාර් එකට ගිහලා බොන ගමන් චෛතු ඊශ්වරන් කිව්ව දේ ගැනම හිතලා රෑ මැද ගෙදර එනවා. එතකොට කල්යාණි චෛතුගෙන් අහනවා තාත්තට මොනවා හරි කිව්වද කියලා. ඒ චෛතු සසී කියලා බාර් එකේදී හම්බ වුණ බේබත් එක්කවත් එක් කරගෙන තමයි ගෙදරට ඇවිල්ලා තියෙන්නේ.
චෛතු ඊට පස්සේ සසී එක්ක ගෙදර ඉඳමුත් බොන්න පටන් ගන්නවා. ඊට පස්සේ චෛතු සසිත් එක්ක බොන ගමන් කල්යාණිගේ තාත්තට බනිනවා. ඒක නිසා කල්යාණි අහනවා චෛතු තාත්තට මොනවද කිව්වේ කියලා. එතකොට චෛතු කල්යාණිගේ තාත්තට හොඳටම බැනලා ග්ලාස් එකකුත් පොළවේ ගහනවා. සසී ඒක නිසා රණ්ඩුව වැඩි වෙන්න කලින් එතනින් පැනලා දුවනවා. චෛතු ඉතින් දිගටම කල්යාණිට තාත්තා ගැන කියලා බනිනවා. චෛතු කියනවා එයා මෙච්චර කාලයක් හොඳ කෙනෙක් වගේ රඟපෑවා කියලා. මේක තමයි චෛතුගේ ඇත්තම ස්වභාවය කියලා චෛතු තව තවත් කල්යාණිගේ තාත්තට බැනලා තාත්තා අරගෙන ආව ටීවී එකත් පොළවේ ගහනවා. එතකොට චෛතු කල්යාණිටත් ගහන්න අත උස්සනවා. ඒක නිසා කල්යාණි කියනවා චෛතු එයාට ගැලපෙන්නේ නැහැ කියලා කලින් තාත්තා කිව්වේ ඇයි කියලා දැන් තමයි එයාට තේරෙන්නේ කියලා. එතකොට ඒක තේරුණා නම් තාත්තාගේ ළඟටම කල්යාණිට යන්න කියලා චෛතු කල්යාණිව තල්ලු කරලා දාලා බිමට ඇදගෙන වැටෙනවා. ඉතින් චෛතුගේ මේ හැසිරීම ගැන කලකිරුණු කල්යාණි රෑ මැදම ගමට යන්න පිටත් වෙනවා. ඊළඟ දවසේ උදේ සිඩ්නි වල හිටිය චෛතුගේ අක්කා එයාගේ පවුලත් එක්කම චෛතුගේ ගෙදරට එනවා. එතකොට තමයි බීලා බිම වැටලා ඉන්න චෛතුව මේ කට්ටිය දකින්නේ. එතකොට චෛතු අක්කටයි මස්සිනාටයි හැම දෙයක් ගැනම කියනවා. ඉතින් කල්යාණි ළමයින්ට ගොඩක් ආසයි. ඒ චෛතුගේ ප්‍රශ්න ගැන දැනගත්තොත් කල්යාණි එයාට ජීවිත කාලෙම වෛර කරයි කියන බයට තමයි චෛතු ඊශ්වරන් කිව්ව විදිහටම කල්යාණි අකමැති විදිහට රඟපාලා කල්යාණිව ගමට යවලා තියෙන්නේ. එතකොට අක්කා කියනවා කල්යාණිට ඇත්තම කියලා සමාව අරගන්න කියලා. එතකොට මස්සිනා කියනවා මේක චෛතුගේ ජීවිතය නිසා ඉතුරු කට්ටිය කියන දේවල් අහන්න නැතුව Tamanට හරි දේ මොකද්ද කියලා චෛතුම තීරණය කරන්න කියලා. ඉතින් මෙතනින් පස්සේ චෛතු වගේම කල්යාණිත් ඉන්නේ ගොඩක් දුකෙන්. චෛතුට හැම වෙලේම කල්යාණිව මතක් වෙනවා. කල්යාණිට මේ අතරේ චෙන්නයි වල ජොබ් එකක් හම්බ වෙනවා. එතකොටත් එයාට චෛතුව මතක් වෙනවා. ඊට පස්සේ තාත්තා කියනවා කල්යාණිගේ කොලෙජ් එකේ සීනියර් කෙනෙක් වන අරුල් කියන කෙනා චෙන්නයි වල කලෙක්ටර් කෙනෙක් කියලා. ඒක නිසා කල්යාණි ඒ ජොබ් එකකට ගියාම අරුල් කල්යාණිව බලාගන්නේ කියනවා. මෙහෙම කාලයක් ගත වෙලා ගියාම අරුල් එක දවසක් කල්යාණිව හම්බ වෙන්න එනවා. ඉතින් තාත්තා කල්යාණි ඩිවෝස් වෙන්න යන්නේ කියලා අරුල්ට කල්යාණිව කසාද බඳින්න කියලා මාස 6කට කලින්ම කියලා තියෙනවා. ඒක දැනගත්තට පස්සේ තමයි කල්යාණිට තේරුම් යන්නේ තාත්තා චෙන්නයි වලට එයාව බලන්න ආව දවසේම තමයි අරුල්ට මේ ගැන කියලා තියෙන්නේ කියලා. ඒක නිසා ඒක වැරදි වැටහීමක් කියලා කල්යාණි අරුල්ට කිව්වම අරුල් එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ කල්යාණි තාත්තා ගෙදරට ආවම තාත්තගෙන් ඒ ගැන අහනවා. එතකොට තමයි කල්යාණි දැනගන්නේ තාත්තා චෙන්නයි වලට කලින් ආවේ ඒ දෙන්නට සමාව දෙන්න නෙමෙයි ඒ දෙන්නව වෙන් කරන්න කියලා. ඒකට කල්යාණි තාත්තට හොඳටම බනිනවා. එතකොට ඊශ්වරන් චෛතුගේ ලෙඩේ ගැන කල්යාණිට කියනවා. ඒක මෙච්චර කාලයක් කල්යාණිගෙන් හංගලා චෛතු කල්යාණිව රැවට්ටුවා කියලා ඊශ්වරන් කියනවා. ඉතින් ඒක දැනගත්තම හොඳටම දුක් වෙන කල්යාණි කන්නේ බොන්නේවත් නැතුව රූම් එකටම වෙලා ඉන්නවා. මෙහෙම ඉද්දි චෛතු මේ ගෙදරට එනවා. ඊශ්වරන් චෛතුව නතර කරන්න උත්සාහ කරා චෛතු කල්යාණිව හොයාගෙන ගෙදර ඇතුළටම යනවා. බලෙමු වගේ රූම් එකේ දොර අරගෙන ඇතුළට ගියාට පස්සේ තමයි මේ දෙන්නම දකින්නේ කල්යාණි එයාගේ රූම් එකේ නෑ කියලා. ඒකට චෛතු වගේම ඊශ්වරන් දෙන්න හොඳටම කලබල වෙනවා. චෛතු කල්යාණිට කෝල් එකක් අරගත්තට පස්සේ තමයි දැනගන්නේ කල්යාණි එයාගේ ෆෝන් එකත් ගෙදර දාලා ගිහිලා තියෙන කියලා. ඒක දැක්කම ඊශ්වරන් ගොඩක් කලබල වෙනවා. දැක්කම චෛතුට ඊශ්වරන් ගැන ගොඩක් දුක හිතෙනවා. ඒක නිසා දෙන්නම කල්යාණිව හොයන්න යමු කියලා චෛතු ඊශ්වරන්ට කියනවා. ඒත් මුලින්ම ඊශ්වරන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් නන්බිත් කිව්වට පස්සේ අන්තිමට ඊශ්වරන් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම චෛතුගේ කාර් එකෙන් කල්යාණිව හොයාගෙන යනවා. මෙහෙම යද්දි කල්යාණි පිටුපාල යනවා දැකලා චෛතු ට්‍රේන් එක එනවවත් බලන්න නැතුව ගිහිල්ලා කල්යාණිට කතා කරනවා. ඒත් ඒ ඉන්නේ වෙන කෙල්ලෙක් කියලා දැනගත්තම චෛතු හොඳටම අඬනවා දැකලා ඊශ්වරන්ට චෛතු ගැන ගොඩක් දුක හිතෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම කල්යාණිව හොයාගෙන බස් ස්ටෑන්ඩ් එකට යනවා. එතකොට චෛතුර කතාව පටන් ගන්නකොටම දැක්ක චෛතු හොස්පිටල් එකට අරගෙන ගියපු ගෑනු කෙනාව හම්බ වෙනවා. එයාගේ නම තමයි ප්‍රගති. ප්‍රගති කියනවා චෛතු වගේම කල්යාණි දෙන්න හින්දා තමයි අද එයාගේ ළමයා හොඳට ඉන්නේ කියලා. එතකොට තමයි චෛතුර මතක් වෙන්නේ කල්යාණි හිතර ඉදෙන වෙලාවට යන්නේ අම්මගේ සොහන ගාවට කියලා. ඒක නිසා මේ තුන්දෙනාම කල්යාණිගේ අම්මගේ සොහන ළඟට යනකොට කල්යාණි එතෙන්ද වෙලා ඉන්නවා. ඉතින් කල්යාණිගේ තාත්තා අම්මට අන්තිම මොහොතේ වුණ පොරොන්දුව නිසා තමයි කල්යාණිට ඕනෑවට වඩා ආදරය කරන්න වගේම එයාව ආරක්ෂා කරන්න අරගෙන තියෙන්නේ. තාත්තා ඊට පස්සේ කල්යාණිගෙන් එයා කරපු වැරැද්දට සමාව ඉල්ලනවා. ඒ වගේම මෙතනින් එහාට කල්යාණිට කැමති විදිහට එයාගේ ජීවිතේ තීරණ අරගන්න කියලා තාත්තා කල්යාණිට කියනවා. ඊට පස්සේ චෛතුත් එයාගේ ප්‍රශ්නේ ගැන කියලා ඒක කල්යාණිගෙන් හැංගුව එකට සමාව ඉල්ලනවා. එතකොට කල්යාණි අහනවා ඒ දෙන්නම කල්යාණිට ආදරය කරන්න මරා ගත්තට කල්යාණි ඒ දෙන්නට කොච්චර ආදරය කරනවද කියලා ටිකක්වත් හිතලා බැලුවද කියලා. එයා චෛතුර ආදරය කරා කියලා ළමයි නැති එක දැනගත්තොත් කල්යාණි චෛතුව දාලයයි කියලා කොහොමද හිතුවේ කියලා කල්යාණි චෛතුගෙන් අහනවා. ඉතින් මෙතනින් පස්සේ මේ තුන්දෙනාම හොඳ වෙනවා. ඉතින් මෙහෙම අවුරුද්දක් ගත වෙලා යනකොට මේ තුන්දෙනාම සුබ්බුගේ වෙඩින් එකට යනවා. මේ වෙනකොට කල්යාණිත් ප්‍රෙග්නන්ට් වෙලා මේ තුන්දෙනාම ගොඩක් සතුටෙන් ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාවත් අවසන් වෙන්නේ.
ඒ වගේම මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරිම සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.